ඊයේ වෙච්ච සිද්ධියයි ඔයා ඔය ෆොටෝස් ටික දැක්කට පස්සේ තාමත් කියන්නේ මම මේ ගත්ත ඩිසිෂන් එක වැරදි කියලා. මෙහෙමයි ටිමලි. මට මේ ෆොටෝස් ටික බලද්දි නම් පැහැදිලිවම කියන්න පුළුවන් ඔයා ඔය ගන්න යන තීරණේ වැරදි. මොකද්ද වැරද්ද? හරි. දැන් මොනවද ඔය ෆොටෝස් වල තියෙන්නේ? කෙල්ලෙක් ඉවාන්ගේ ළඟට වෙලා එක එක ඇන්ගල්ස් වලින් ෆොටෝස් අරන් තියෙනවා. නේ? ඊට පස්සේ මේ ෆොටෝස් ටික කිසිම හේතුවක් නැතුව අරගත්තා වගේම ඔයාගේ නම්බර එක හොයාගෙන ඔයාට එවනවා. ඔයාට තේරෙන්නේ නැද්ද මේක එවන එක ඇතුළෙම තියෙන්නේ මොකක් හරි වෙන ගේමක් කියලා? ගෙහෙමක් ගහන්න හරි මොකට හරි ඉවාන් කෙල්ලෙක් එක ෆොටෝස් අරන් තියෙනවා. එයා මේ ගැන දිගින් දිගටම කතා කරන එකම කාරණාව ටිමලි. මම මේ කාරණාව ගැන හිතන්නේ ලෝයර් කෙනෙක් බලන විදිහට. අපිට මේ ප්‍රශ්න ගැන එක එක විදිහට කල්පනා කරලා බලන්න පුළුවන්. එක මේ කෙල්ල ඉවාන් එක මේ පින්තූර අරගෙන තියෙන්නේම මොකක් හරි ප්‍රශ්නයක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. දෙක ඔයාගේ නම්බර එක හොයාගෙන ඒ පින්තූර ඔයාට එවන්නේ මොනවාම හරි ප්‍රශ්නයක් ඇති කරගන්න හිතාගෙන. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මේ දේවල් මම දැනගත් එකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මම නොදැන ඉවාන් ඕන නාඩගමක් නටාගත්තට ප්‍රශ්නයක් නැහැ. අන්නේ කතාව වැරදි. දැන් මේ මිනිස්සු මේ වගේ ප්‍රශ්නයක් ඇති කරන්නෙම මේ ප්‍රශ්නේ මේ වගේ තැනකට ඩ්‍රයිව් කරන්න හිතාගෙන. මම කියන්නේ අලි අපි මේ වයිද මුණ දෙන්න ඕනේ අපිට මේ ළඟ ඉන්න මිනිස්සුත් නැති කරගන්න විදිහට නෙමෙයි. මේ වගේ කැත වැඩක් කරන මිනිස්සුන්ට හොඳ පාඩමක් උගන්වනවා කියලා හිතාගෙන. හිරෝත් මට කාටවත් පාඩම් උගන්වන්න ඕනේ නැහැ. මට මගේ මානසික නිදහසයි ඕනේ. ඒක නිසා ඉවන්ට මේකට කැමති වෙන්න කියලා.